මෙම කතාවේ ප්‍රධාන කතා නායිකාව තමයි අහිංසා සඳමිනි සූරියගල. සූරියගල පවුලවල පළවෙනි දරුවා ඇයයි. ඇය හැරෙන්න සූරියගල පවුලේ තවත් දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඒ තමයි නෙත්මිනි විහංගා සූරියගල සහ ශනේෂ් දේශක සූරියගල. ශනේෂ් කියන්නේ අහිංසගේ බාලම සොහොයුරා. එතකොට නෙත්මි කියන්නේ අහිංසගේ දෙවැනි සොහොයුරිය. ඇගේ ජීවිතය හරිම සරල එකක් වුණා. ඇය මධ්‍යපාන්තික පවුලේ තැනැත්තියක්. ඇගේ ජීවිතේ සියලුම දේවල් බලා කියාගත්තේ ඇගේ පියා. ඇගේ මවත් කිසි දිනක රැකියාවක් කරේ නැහැ. තම මුළු පවුලම රැක්කේ කමල්. කමල් ඇත්තටම අහිංසට වගේම අනිත් දරුවන් දෙදෙනටත් පණ ඇරලා ආදරය කරා. කමල්ගේ මුළු ලෝකෙම උනේ ඔහුගේ පවුලයි. ඒත් හදිසියෙම කමල්ගේ ජීවිතය කමල්ට අතහැරලා යන්න සිද්ධ වෙනවා. අන්න ඒ දවස තමයි අහිංසගේ ජීවිතය සහ මුලින්ම කඩාගෙන වැටෙන්නේ. මෙය අහිංසගේ ජීවිතයට දැනිච්ච ලොකුම අඩුපාඩුවක්. කමල් හදිසියෙම වැඩ කරපු තැන පලංචියකින් ඇද වැටි මරණයට පත්වන්නේ. අහිංසගේ ජීවිතය ඝන අඳුරට හෙළමින්. අහිංසා A-level කරලා ඉවරුණා පමණයි. රිසල්ට් එන්න කලින්ම තමන්ගේ තාත්තට සිද්ධ වෙච්ච දේ නිසා අහිංසගේ මුළු පවුලම කඩාගෙන වැටිලයි තිබුණේ. අහිංසගේ අම්මා ගල්වලේ රස්සාවට යන්න පටන් ගත්තේ මෙන්න මේ හේතුව නිසා. කාලයක් තිස්සේ අහිංසට තමන්ගේ මව දිගින් දිගටම ඉගෙන ගන්න කිව්වත් තමන්ගේ පවුලේ තියෙන අගහිඟකම් එන්න එන්නම වැඩිවන නිසා අහිංසා රස්සාවක් හොයන්න පටන් ගත්තා. තමන්ගේ සොහොයුරාටත් සොහොයුරියටත් හොඳින් උගන්වන්න ඕන නිසා. අහිංසගේ ජීවිතය වෙනස් කරන්නේ ගමේ කොයි කවුරුත් අකමැති කාන්තාවක් වන ඇය කාන්තාවක් නොවේ. ඇය තරුණියක්. ඇගේ නම මල්කාන්ති. ඔව්, ඔබ වුණත් හිතනවා ඇති මල්කාන්ති කියන්නේ තරුණ ගැහැල්ලමෙක්ට ඔබින නමක් නෙවෙයිනි කියලා. ඇයට ඒ නම වැටුණේ කොහොමද කියලා මං කියන්නම්. ඉතින් මේ මල්කාන්ති තමයි අහිංසගේ ජීවිතය වෙනස් කරන්නේ. ඉතින් මේ කතාව සම්පූර්ණයෙන්ම අහන්න ඕගොල්ලෝ ලෑස්ති වෙන්න. අපි ටිකටම මේ කතාව ඔයාලා වෙනුවෙන් ගෙනෙනවා. මේ කතාවේ අහිංස කියන්නේ කොච්චර අහිංසක කෙනෙක්ද කියලා දැනගන්නත්, මල්කාන්ති කියන්නේ කොච්චර කපටි කෙනෙක් කියලා දැනගන්නත්, මල්කාන්ති අහිංසට මොන වගේ උදව්වද කරේ කියලා දැනගන්නත් ආසයි නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. ඉතින් මේ කතාව ඔයාලට අලුත්ම කතාවක් වෙයි.